හරි බලමු අර වයස් අතර පරතරම ඌයේ කියන ගානක් තමයි මෙතන තියෙන්නේ. මේ බලන්න පුතාගේ වයස අවුරුදු 20යි. තාත්තාගේ වයස අවුරුදු 50යි. තාත්තාගේ වයස පුතාගේ වයසෙන් 3 ගුණයක් ඌයේ. මේක අවුරුදු කීයකට පෙරද? ඌයේ කිව්වොත් මේ වෙද්දි සිද්ධ වෙලා ඉවරයි. ඒකේ තියෙන 3 ගුණය. 3 ගුණයක් ඌයේ මීට අවුරුදු කීයකට පෙරද? හරිද? පුතාගේ වයස අවුරුදු 20යි තාත්තගේ වයස අවුරුදු 50යි පුතාගේ වයසයි තාත්තගේ වයස පුතාගේ වයස වගේ තාත්තගේ වයස 3 ගුණයක් උනේ මීට අවුරුදු කීයකට පෙරද අපි කොහොමද මේ ගාණක් හදන්නේ කියලා අපි බලමු. ඒකෙත් අර වගේ ප්‍රශ්න තුනක් අහලා තියෙනවා. 3 ගුණයක් වන අවස්ථාවේ පුතාගේ වයසත් අහනවා තාත්තගේ වයසත් අහනවා. මෙතන ඉස්සෙල්ලා අපි අර ඉස්සෙල්ලා ගාන වගේ මෙතන ලියනවා පුතාගේ වයස. එතන තාත්තාගේ වයස. වයස් දෙක අපි දාගන්නවා. පුතාගේ වයස අවුරුදු 20යි. තාත්තාගේ වයස අවුරුදු 50යි. ඌයේ මං කිව්වේ ඌයේ කිව්වොත් අපි යන්න ඕනේ ආපස්සට. ආපස්සට එහෙනම් ගිය අවුරුද්දේ පුතාට මීට පෙර අවුරුද්දේ පුතාට අවුරුදු 10යි. ඒ අවුරුද්දේ තාත්තට අවුරුදු 49යි. ඊට මේ 19ටත් එකක් ආපස්සට යනවා. ඒ අවුරුද්දේ පුතාට 18යි. ඒ අවුරුද්ද මෙතනොත් ආපස්සට එකක් යනවා. තාත්තට අවුරුදු 48යි. ඊළඟට 18නොත් එකක් ආපස්සට යනවා 17යි. පුතාට 17 වෙද්දි තාත්තට අවුරුදු 47යි. පුතාට 16යි. ආපස්සට ගියා. තවත් එකක් මෙතනත් ආපස්සට යනවා. තාත්තට අවුරුදු 46යි. පුතාට අවුරුදු අපි මෙතන හැමතිස්සෙම බලනවා 3 ගුණය. 19ව 3ක් 49 නේ. 18ව 3ක් 48 නේ. 17ව 3ක් 47 නේ. 16ව 3ක් ඒකත් 46 නේ. ඊළඟ අවුරුද්දේ පුතාට අවුරුදු 15. තව අවුරුද්දක් ආපස්සට යනවා. එතකොට තාත්තට අවුරුදු 45යි. අන්න එතන බලන්න පුතාට අවුරුදු 15යි 15 වෙද්දි තාත්තට 45යි. අපි දන්නවා 15 3 ගුණය 45යි. මේ බලමු අපි එහෙනම් 15 3 ගුණය 45යි. 15 අපි ගුණ කරනවා 3. 3 වරක් 5 5යි එක දැම්මා 3 වරක් 3යි 1යි 4. 15 3 ගුණය 45යි. එහෙනම් මෙතන බලන්න පුතාට අවුරුදු 15 වෙද්දි තාත්තට අවුරුදු 45යි. එහෙනම් අපේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දැන් අපි ප්‍රශ්න තුනටම උත්තරේ මෙතන ආවා. 3 ගුණයක් ඌයේ මීට අවුරුදු කීයකට පෙරද? දැන් අවුරුදු 20යිනේ. එහෙනම් අවුරුදු 15 දී තමයි පුතා වගේ තාත්තා 3 ගුණය උනේ. එහෙනම් අපි 20න් 15ක් අඩු කරමු. නැත්තම් මට පුළුවන් 20න් 15ක් ගියාම 5යි. නැත්තම් මෙතනදත් මට ගන්න නැගේ 1 2 3 4 5. ඊට අවුරුදු 5කට පෙර. අවුරුදු 5යි. ඊළඟට අහනවා 3 ගුණය වන අවස්ථාවේ පුතාගේ වයස කීයද? මෙන්න 3 ගුණය වන අවස්ථාවේ පුතාගේ වයස අවුරුදු 15යි. ඊළඟ ප්‍රශ්නයෙන් අහනවා 3 ගුණය වන අවස්ථාවේ තාත්තාගේ වයස කීයද? 3 ගුණය වන අවස්ථාවේ තාත්තාගේ වයස අවුරුදු 45යි. එහෙනම් ඔන්න ඔය ආකාරයට තමයි ඔය වර්ෂ ඇසුරින් ඔය අහන ගැටලු හදන්නේ. වන්නේ කිව්වොත් අපි එතන ඉඳලා ඉදිරියට යනවා. ඌයේ කිව්වොත් ඒ ගණන් ඒ වර්ෂයේ ඉඳලා ආපස්සට ගණන් කරනවා.